ආයිබෝවන් සුබ දවසක්. ගාඩ් ලංකා YouTube channel එක නරඹන ඔබ ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඔය කට්ටියට මිරිස් වගාව සම්බන්ධව ඉතාමත් කුඩා වීඩියෝවක්. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න මම මිරිස් වගාව සම්බන්ධව ඉදිරියට වීඩියෝ කීපයක්ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහිදී පළවෙනි වීඩියෝ එක තමයි අතට මම මේ ගේන්නේ. ඔය කට්ටියට මේ පේන්නේ මගේ දින 20ක් පමණ වන මිරිස් වගාව. ඉතින් මම ඇත්තටම අක්කර කාලක භූමියක මිරිස් වගා කරලා තියෙනවා දැන්ට. මේක කොටස් 4කට තමයි කට්ටියට පේන්නේ මේ හදලා තියෙන්නේ. මේක පළවෙනි කොටස, මේක දෙවෙනි කොටස, මේක තාම වගා කරලා නැහැ. මේ ඊළඟ කොටස. එතකොට මේ මිරිස් වගා කරනකොට අපි තවාණක් හරි තවන් තැටිවල හරි ඒ දෙකෙන් එක මාධ්‍යයක තමයි පැල කරගන්නේ, බීජ පැල කරගන්නේ. ඉතින් මේ බීජ පැල කරගෙන සාමාන්‍ය දින 21 30 විතර වගේ වෙනකොට අපි භූමියේ පැල සිටවීම කළ යුතු වෙනවා. එතකොට භූමියේ පැල සිටවා ගන්න කලින් හොඳට මේක ඩිස් නගුලක ආධාරයෙන් හොඳට කැට පොඩි කරගෙන මේ ආකාරයට අඩි 2.5 පාත්ති දා ගන්නවා. එතකොට අඩි 2.5 පාත්ති තමන්ට කැමති දුරක් දා ගන්න. උපරිම අඩි 100ක පමණ ප්‍රමාණයක් දික් වුණාට කමක් නැහැ. පළල අඩි 2.5යි. ඊට පස්සේ පාත්ති ආකාරයට මූලිකව සකස් කරනවා. මූලික සකස් කරලා ඇත්තට මම නම් මේකට දාලා තියෙන්නේ කුකුල් පොහොර විතරයි. එතකොට රසායන පොහොර කිසිවක් මේ දක්වා තාම දාලා නැහැ. ඒක මම ඉස්සරහට ඔය කට්ටියට කියලා දෙන්නම්. එතකොට මේ දාලා තියෙන්නේ කුකුල් පොහොර පමණයි. මූලික පොහොර කියලා දාලා තියෙන්නේ කුකුල් පොහොර පමණයි. එතකොට මම ඇත්තට ඔය කට්ටියට පේනවා තාම මේ වටේට net එක දාලා නැහැ. ඒ කියන්නේ net එක අඩි 10ක් උස net එක දාලා නැහැ. net එක ඉදිරියේ දාන්න සූදානමක් තියෙනවා. දැන් මට අර කාලේ නැති නිසා මම දැන්ට net එක දාලා නැහැ. එතකොට ඔය කට්ටියට පේනවා මගේ පැලවලට තාම රෝගයක් ඇත්තටම ඇවිල්ලා නැහැ. එතකොට මේ රෝගයක් ආවේ නැති වෙන්න මම හේතුව තමයි මට කියන්න ඔය කට්ටියට ඕනේ කරලා තිබ්බේ. මම විවිධ අත්හදා බැලීම් කරන මිරිස් වගාව සම්බන්ධව. එතකොට මම මේ පාර කරපු අත්දැකීම් මේ එතකොට මම මේ පාර කරපු අත්හදා බැලීම තමයි රසායනික පොහොර මූලිකව කිසිවක් දාන්න නැති එකක්. ඊට පස්සේ දැන් පැලවට මම කිව්වා දවස් 20ක් වෙනවා කියලා. එතකොට මේ දක්වා මම කිසිම රසායන පොහොරක් තාම දාලා නැහැ. සාමාන්‍ය වගාවට දවස් 14ක් විතර වෙනකොට මූලික පොහොර මුරේ යෙදිය යුතුයි. නමුත් මම දැම්මේ නැහැ. මොකද හේතුව තමයි මේ කුඩා ගහ අපි ඉක්මනට මේක ලොකු කරගන්න කියලා රසායනික පොහොර දාලා මේක ඉක්මනට ලොකු කරගන්න කට්ටියට උවම වෙනවා. එතකොට වෙන්නේ මේ ගහ ඉක්මනින්ම මේකේ දළු ඇවිල්ලා මේ ගස මාංශල ගතිය වැඩි වෙනවා. එතකොට මාංශල ගතිය වැඩි වුණාන් පස්සේ වෙන්නේ කෘමි සතුන්. ඒ කියන්නේ වෛරස් සතුන් ඉන්නවනේ මිරිස් වගාවට. මයිටාවා, පැලමැක්කා, සුදු මැස්සා වගේ වෛරස් කාරක සතුන්. ඒ කට්ටිය පහසුවෙන්ම මේ වගාවට ආකර්ෂණය වෙනවා. එතකොට මෙන්න මේ කාලේදී සිදුවෙන්නේ වගාවේ කොළ කොඩ වීමේ මූලික ලක්ෂණ මතු කරලා තව ටික දවසක් යනකොට වගාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ඒකින් නම් මම ඇත්තටම පැලේට ඔහේ හැදෙන්න දුන්නා. පැලේට ඔහේ හැදෙන්න දීලා බලාගෙන හිටියා. මේකට ඇත්තටම වැස්සෙන් පොඩි සහයෝගයක් ලැබුණා. වැස්ස කීපවරක්ම වුණා. වැස්සේ තියෙන නයිට්‍රජන් ගතිය මම හිතන්නේ ගහට ඕනෑවටත් වඩා පෝෂණය ලැබිලා කියලා මට හිතෙනවා මගේ වගා භූමි නිරීක්ෂණයේදී. ඉතින් මම තාමත් ඉස්සරහටත් ඇත්තටම මම තාම මේ පොහොර දාන්න අදහසක් නැහැ. මාසයක් විතර යනකම් මල් අල්ලන්න කිට්ටු කරලා තමයි මම පොහොර දාන්න හදන්නේ. සාමාන්‍ය දවස් 30 පෙන්නන් පස්සේ මල් අල්ලන්න ගන්නවා. දැන්ටත් මේවල තනින් තන මල දෙක හට අරන් තියෙනවා. අනිත් එක තමයි යාළුවනේ ඔය කට්ටියට මේ පේනවා මම පොලි මල්ච් එක දාලා තියෙනවා. මේ පොලි මල්ච් එක අඩි 4ක් දිගයි. සමාන අඩි 4ක් පළල වෙනවා. ඒතර මම මේ පොලි මල්ච් දාලා තියෙනවා. මම පොලි මල්ච් දාලා තියෙන මූලිකම හේතුව තමයි මගේ තියෙන්නේ බොරළු සහිත පසක්. එතකොට මට මේ බොරළු සහිත පසේ පස හොදාන යාම වළක්වා ගැනීමට උවමනාව තිබ්බා. ඒක තමයි මගේ අංක 1. ඊට පස්සේ මට උවමනාව තිබුණා
ඊට පස්සේ ඇත්තට මට උවමනාව තිබ්බේ මේ පොලිමල්ච් එකෙන් සිදුවනවා සූර්යාලෝකයේ කෙලින්ම පොලිමල්ච් එකට වැටෙනවා. පොලිමල්ච් එකට වැටිලා මේකේ පරාවර්තනයක් තියෙනවා. මේ පරාවර්තනය වෙනහම මේකේ ශාකේ යටිපැත්තේ ඉන්න වෛරස් කාරක සත්තු ඉන්නවනම් එයාලට ඉන්න බෑ දිවා කාලේදී. එතකොට අපි උඩින් කුමිනාශකයක් යදුවත් ඒක ගොඩක් දුරට ශාකේ යටිපැත්තට වැඩෙනවා අඩුයි. එතකොට මෙයාලා දවල් කාලේදී මේ ශාකේ යටිපැත්තේ තමයි ගොඩක් දුරට ඉන්නේ. රැයට තමයි මේ ශාකේ උඩු පැත්තට ඇවිල්ලා යාළුවගේ යුස උරා බීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එතකොට ශාකේ යටට දැන් මේ ඉරේරිය වැටිලා ඉරේරිය පරාවර්තන වුණාන් පස්සේ මේ සත්තුන්ට ඉන්න බෑ. එතකොට මේ වගා භූමියේ වෛරස් සතුන් ගොඩක් දුරට හානිය ආම කරගන්න අපිට පුළුවන්. අනිත් එක තමයි ඔය කට්ටිය මේ පේන පොලිමල්ච් එකට යටින් මම ඩ්‍රිප් ඉරිගේෂන් එක දාලා තියෙනවා. දැන් මේ කොටස නම් ඩ්‍රිප් ටේප් දාලා තියෙන්නේ. එතකොට මේ ගහට ලැබෙන ජලය මේව පාත්‍ය පුරාම යනවා. එතකොට මේ පාත්‍ය පුරාම ඒකාකාරී සීතලක් තියෙන. එතකොට මේකේ දැන් තව ටික දවසකින් මේකේ මුල් ගමන් කිරීම සිදු වෙනවා තාමත් හොඳින්. එතකොට පසට ඒකාකාරී තෙතමනයක් තියෙන හින්දා පස මේ සමාන ගස තාමත් හොඳින් වර්ධනය වීම සිදු වෙනවා. ඒක තමයි මේ පොලිමල්ච් එකේ තියෙන වාසිය. අනිත් එක තමයි අපිට උදුළු ගන්න ඕනේ. ඊට පස්සේ පස හොදාගෙන යන්න ඕනේ. පස හොදාගෙන යනවා. එතකොට අනවශ්‍ය විදියට පොළොව වේලීම සිදුවන්නේ. අන්න ඒ වගේ වාසි ගොඩක් ඇත්තටම මේ පොලිමල්ච් එකේ අපිට තියෙනවා. ඒ හින්දා ඇත්තටම අර සමහර කට්ටිය ගොඩක් දුරට වටේට අර ඉන්සර්ට් නෙට් එක ගහනවා. නෙට් එක ගහලා පොලිමල්ච් එක දාලා හරි පිළිවෙලකට වැඩේ කරන්න ගන්නවා. නමුත් පොලිමල්ච් එක දැම්මම කමක් නැහැ. ඉන්සර්ට් නෙට් එක කියන එක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මොකද නෙට් එක ගැහුවා කියලා වෛරස් සත්තු එන එක අපිට කන්ට්‍රෝල් කරන්න 100%ක් අමාරුයි. අනිත් එක තමයි යාළුවනේ මේක ඇත්තට මම ඔය කට්ටියට අනිවාර්යෙන් කිය යුතුයි. ඔය කට්ටිය මේ පොලිමල්ච් එකේ සිදුරු විදිනවනේ. එතකොට මේ සිදුරු විදිද්දි මම නම් මේ විදලා තියෙන සැමන්ටින් එක ආධාරයෙන් සැමන්ටින් එක රත් කරලා පුලුස්සලා මේ රත් කරලා අඩි මෙතන නම් තියෙන්නේ අඩියක් අඟල් 14ක් වගේ දුර ප්‍රමාණයක් මේ පැලේ අතර පරතරය. එතකොට මේ අතර පරතරය, ඒ කියන්නේ පේලිය අතර පරතරය අඩි 1.5යි පැල අතර අඩිය සහ අඩියයි අඟල් දෙකක් තියෙන්නේ. මේක ඇත්තට මම එහෙම හදන්න හේතුව තමයි මිරිස් කියන එකට කොයි මොහොතේ වෛරස් එයිද දන්නේ නැහැ. අපිට ඇත්තටම අඩු භූමි ප්‍රමාණයක වැඩි පැල ප්‍රමාණයක් හිටෙව්වොත් සාමාන්‍ය වෛරස් එක තරමක් දුරට හෝ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණොත් එතකොට අර මාස ගාණක් අපිට අස්වනු නෙලා ගන්න බැරි වුණත් ඊටමත් කෙටි කාලයකින් වැඩි අස්වන්නක් ගන්න පුළුවන්. ඒක අවාසියක් සිදුවන්නේ නැහැ ගොඩක් දුරට. මොකද අඩු භූමි ප්‍රදේශයක් වැඩි පැල ප්‍රමාණයක් සහ වැඩි අස්වැන්නක් කියන ඒ කරුණු තුන තියෙනවා. අනිත් එක තමයි යාළුවනේ ඔය කට්ටියට පේනවා මේ කාණු පද්ධතිය මම දැනට ලාවට මේ තනකොළ ටිකක් තියලා තියෙනවා. මොකද මෙහෙම තියන්න හේතුව තමයි මේ දවස්වල වර්ෂාව තියෙනවා. වර්ෂාවට නැත්තම් මේක හොදාගෙන යනවා. හොදාගෙන ගියන් පස්සේ වෙන්නේ මේ පොලිමල්ච් එක තැන් තැන් වලින් ගැලවිලා මේක හුළඟට ඉස්සෙන්න බලනවා. ඉස්සෙන්න බැලුවම පස්සේ මේක පැලේ ගෑවුණු ගමම්ම අවුව වැටෙන වෙලාවක පැලේ ගෑවුණු ගමම්ම පැලේ මැරීමට සිදු වෙනවා. එතකොට ඔය කට්ටියට මම පෙන්නන්නම් ඒ වගේ සිදු වුණු ගස් කිහිපයක්. ඔය කට්ටියට මේ පේන්නේ මෙතන පැල 6ක් පමණ අඩුයි. මේ සිදුුනේ මේ පොලිමල්ච් එකේ සිදුරු පොඩි වුණාන් පස්සේ හුලම් පාරට පැලේ පොලිමල්ච් එකේ ගෑවිලා පැලේ මැරීම සිදු වෙලා. ඒක තමයි මෙතන කට්ටියට මේ පේන අඩුව. ඇත්තට මට කියලා දෙන්න ඕනේ කරන්නේ අර වගාව කරගෙන යනකොට මෙන්න මේ වගේ දේවල් අපේ සිදුවන අඩුපාඩු ගොඩක් කට්ටිය දන්නවා. ගොඩක් කට්ටිය සමහර කට්ටිය දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ දන්නේ නැති කට්ටියට තමයි මේ ගොඩක් දේවල් කියලා දෙන්නේ. මොකද අර මං සතිය ගානේ හෝ කිසියම් ක්‍රමානුකූලව වීඩියෝ අප්ලෝඩ් කිරීමක් සිදුවන්නේ නැහැ. මම වගා භූමි නිරීක්ෂණය කරනකොට මට අහුවෙන ලෙඩ රෝග සහ මගේ අඩුපාඩු ඒ වගේම ඉස්සරහට වෙන්න තියෙන මොනවාද අන්න ඒ දේ තමයි මට ඔය කට්ටියට කියලා දෙන්න උවමනාව තියෙන්නේ.
යාළුවනේ මම ඔය කට්ටියට ගොඩක්ම කියන්නේ මම මේ පාර කරපු අත්දැකීමේ හැටියට මුලින්ම පැලේ ලොකු කරගන්න ඉක්මනින් ලොකු කරගන්න පොහොර දියර පොහොර යොදන්න යන්න එපා. ගොඩක් දුරට දියර පොහොර එකක් සතියකට සැරයක් කරාට කමක් නැහැ. සාමාන්‍ය ඇල්බර්ට් සොලියුෂන් හරි නයිට්‍රජන් වැඩිපුර තියෙන දියර පොහොරක් හරි පාවිච්චි කරන්න. ඒ හැරුණුකට පුළුවන් නම් ඔයා කට්ටියට පුළුවන් තරමින් කොම්පෝස්ට් කුකුල් පොහොර කරදහයියා ඒ වගේ දෙයක් මේ පාත්ති වල දැම්මොත් ගොඩක් දුරට පාත්ති මේ මුල් මාස 2-3ක් විතර යනකම් පැලීට අවශ්‍ය පෝෂණය ඒ පස් මාධ්‍ය තුලින් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මම කට්ටියට ඇත්තටම අඩුපාඩු කීපයක් කියලා දුන්නා. ඉස්සරහට මම තවත් වීඩියෝ කීපයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට ඔය කට්ටියට ඕනේ උපදෙස් ටිකක් දෙන්න මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය කට්ටියට මොනවා හරි වගාවල් වල ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකය දාන්නම්. දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. මම දන්න දේ ඔය කට්ටියට කියලා දෙන්නම්. එහෙම කියලා දුන්නා කියලා 100%ක් ඒක ඔය කට්ටිය පිළිපැදීම යුතු නැහැ. මගේ මොනවා හරි දෙයක් ඔයාලට ගන්න තියෙනවා නම් ඒ දේ අරගෙන ඔය කට්ටියගේ වගාවත් ඉතාමත් සාර්ථක කරගන්න හැකි වෙන්න කියලා තමයි අතර මගේ බලාපොරොත්තුව. එන යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. සියලුම දෙනාට සුබ දවසක් සහ සියලුම දෙනාගේ වගාවල් සර්පකාරී සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.